channel. මේ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන් අපි ගිය trip එකේ 4 වෙනි දවසේ අපි මොනවද කරේ කියලා. අපි අද උදේම ගියේ නිලාවේලි beach එකට. මෙන්න මේ ඈතින් පේන්නේ පරවිදූපත. මේ බලන්නකො අපේ සුදු පුතා හොඳටම වැලි නානවා. අපි දැන් මේ යන්න හදන්නේ පරවිදූපතට. බෝට්ටු යන ගමන නම් මාරම ජොලි. අපේ දවස් 4 ට්‍රිප් එකෙන් මං ආසම තැන තමයි පරවිදූපතට ගිය ගමන. අපි දැන් ඉන්නේ මුහුදේ බෝට්ටුව නවත්තලා. අපිට අවගෙම දුරක් තියෙනවා තව පරවිදූපතට යන්න. අපේ බෝට්ටුවෙන් තෙල් කෑන් එකක් අනිත් බෝට්ටුවට දෙන්න තමයි මුහුදේ මැද බෝට්ටුව නවත්තලා තියෙන්නේ. මං හරියට වීඩියෝ ගත්තේ නැහැ. මට බය හිතුණා මගේ ෆෝන් එක මුහුදට වැටෙයි කියලා. වැටුණොත් ඉතින් හොයන්න කියලා. මං හරි පරිස්සමට ඉතින් වීඩියෝ ටිකක් ගත්තා. පරවිදූපතට ලං වෙලා තමයි ඉන්නේ.
නේද මං ගිය තැන් වලින් කැමතිම පරවිත උපතට කියලා. ඇයි දන්නවද? බලන්නකෝ අනේ ලස්සන. මාරම ලස්සනයි. එහා පැත්ත මීටත් වඩා ගොඩක් ලස්සනයි. Love with you, love with you. Feels so true, feels so new. Love with you, love with you. Every moment just me and you. Every day is stillness of the night, under the moonlight so bright, our hearts are joined in harmony, a love so pure and free. You are my heart's desire, my soul's eternal fire. In your arms I feel complete, our love will in the stillness of the night. මං ආසම මෙන්න මෙතනට. බලන්නකෝ ලස්සන. Joined in harmony, a love so pure and free. You are my heart's desire. ලස්සන පාට මාල ගොඩක් හිටියා. In your arms I feel complete. Our love will never retreat. The stars above shine down on our love that's known. මේ අපේ නංගිලා මාළු අල්ලන්න යනවා. අපි මාළු බලලා නාලා පැය දෙකක් විතර හොඳට විනෝද වුණා. ඔව් හලෝම අර ලස්සනයි. අපි දැන් පරවිද උපතෙන් යනවා. අපි යනවා guys. එනකොට නම් මේ වීඩියෝ දෙකත් ගත්තේ බොහොම අමාරුයි. ඒ තරම් එකකින් බෝට්ටුව ආවා. මාර විදිහට ගැස්සෙනවා. ඉතින් බයෙන් මේ වීඩියෝ දෙකක් ගත්තා. ඊට පස්සේ අපි ආවේ උණු වතුර ලීන් බලන්න. ඊට පස්සේ අපි ෆොටෝස් ගත්තා. අපි තල් කුරුම්බ බෙව්වා. මාරම රසයි.
අපේ ට්‍රිප් එක අන්න ඔහොම තමයි ඉතින් ඉවර වුණේ. හැබැයි vlog එක නම් තාම ඉවර නෑ. එනකොට අපි රෑට කන්න නැවැත්තුවා. ඉතින් අන්න ඔහොම තමයි අපේ 4 වෙනි දවසත් ඉවර වුණේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.